මේ අද වලියන්න ඕනදනේ. ඇයි? දවස් 4ක් ගියයි අද විතරක් මොකද? මහන්සියනේ. මහන්සියගේ ඒ මහන්සි මොකද මේ දවස් 4 ගියේ හොඳ? ගියා කියලා පාපොච්චාරණය කරනවා රෑ වෙනවනේ ළමයාත් එක්ක කරදරයි යන්නේ. ඇයි ඉතින් ටීචර් පාපොච්චාරණය අහන දවස් වල පල්ලි යන්න ඕන. අද මොකද යන්නේ නැත්තේ? මහන්සිය කියලා තියෙනවා. පාපොච්චාරණේ වටිනාකමක් නැද්ද? වටිනවා ඉතින්. ටීචර්ලට වටිනාකමක් තේරෙන්නේ නැහැ නේ. මේ වීඩියෝ නම් සමහර විට සමහර බලන එකක් නැහැ. නම් ටීචර්ස් බයිබලයේ තියෙනවා මනස්ථාපනය වෙන එක පෞකාරයක් කියන ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතිය ඉමහත් කියලා. අදුම ගානේ මේ කතාව අහලා ඔයාවත් තීරණය කළොත් එහෙම පාපොච්චාරණය කරන්න යන්නේ මං සාර්ථකයි. හරිද? ඒක නිසා මම මේක කියන්නම් ඔයාට. ඔයාලා වගේ තවයි ඉන්න අනන්ත මොකද දහම් පාසල් මගේ දහම් ගුරු ජීවිතය අවුරුදු 25 දී ළමයින්ගෙන් අහපුවාම දුවේ පුතේ බලන්න පාපොච්චාරණය කරේ කවදද කියලා අත උස්සන්න කිව්වහම ගොඩක් ළමයි ඉන්නවා ඒ ළමයි පාපොච්චාරණය කරලා තියෙන ප්‍රථම වර්ග දිවසප්‍රසාද වහන්සේ ලබද්දී විතරයි. සමහර විට 10 11 වසරේ ළමයි. ඊට පස්සේ දාන දාතුරායේ පාපොච්චාරණය කියන සක්‍රමේන්තුව ලැබලම නැහැ. ඒ නිසා මම මේක කියන්න අවස්ථාවක් ලැබෙනකන් හිටියේ හොඳ ප්‍රශ්නයක් ඔයා අහගෙන ආවේ. සමහර බලන එකක් නෑ. නමුත් හරි. අපි මෙහෙම එමු ටීචර් මේ කතාවට. හරි මට ඕන කියන්න මේක. අපිට පව් වර්ග කීයක් තියෙනවද? මම දන්නේ නම් දෙකයි. හරි දෙකයි කියමුකෝ. මොනවද ඒ දෙක? ජම්ම පාපයයි කර්ම පාපයයි. ජම්ම පාපයයි කර්ම පාපයයි. හරි. ජම්ම පාපයයි කර්ම පාපයයි. ජම්ම පාපය කියන්නේ මොකද්ද? අපේ ඉපදෙනකොටම ආදිමව්පියෝ කරපු පාපය නිසා අපිට උරුම වෙච්ච පාපය. හරි. ජම්ම පාපය. එතකොට අනිත් පාපය තමයි කර්ම පාපය. අපි එදිනෙදා කරන පව් නිසා ඇති වෙන පාපය. එතකොට ටීචර් මේ ජම්ම පාපයෙන් අපිට සමාව ලැබෙන්නේ කොහොමද? අපේ ප්‍රසාද ස්නාපනය කරනවානේ අපි ප්‍රසාද ස්නාපන සක්‍රමේන්තුව තුල අපි ජම්ම පාපයෙන් නිදොස් වෙනවා කියලා කතෝලික අපි විශ්වාස කරනවා නේ. ජම්ම පාපයෙන් නිදොස් වෙනවා. එහෙනම් මේ කර්ම පාපයෙන් නිදොස් වෙන්නේ කොහොමද? පව් ගොඩක් හැදෙනවා පාපොච්චාරණය කරනවා. පාපොච්චාරණය කළාම තමයි මේ කර්ම පාපේ අපිට හම්බෙන බෝනස් එකක් මේක ටීචර්. ටීචර් දන්නවද මේ පාපොච්චාරණය කියන සක්‍රමේන්තුව ස්ථාපිත වුණේ නැත්නම් බිහි වුණේ කවද්ද කියලා? පාස්කුයිදා හැන්දෑවේ යේසුගේ උත්ථානයෙන් පස්සේ. යේසු උත්ථාන වෙලා යේසුගේ උත්ථානයෙන් පස්සේ යේසු වෙනවා ගෝලියෝ මැත්තට. අන්ත සේනාකුල් ශාලාව වෙන්නේ සමහර විට. ගෝලියෝ මැත්තට ඇවිල්ලා කියනවා ඔබ යමකුගේ පව් කමා කරන්නෙහිද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. ඔබ යමකුගේ පව් කමා නොකරයිද ඒවා ඔවුන්ට කමා නොකරනු ලැබේ. හරියට නිකන් අපි ළමයින්ට කියන්නේ තාත්තා යන්න දුන්නොත් යන්න තාත්තා එපා කිව්වොත් ඉන්න. ඒ වගේ යේසු ගෝලයන්ට බලය පවරනවා අපේ පව් කමා කරන්න. මේක කරන්නේ යේසුමයි සුද්ධ බයිබලයක පැහැදිලිවම සඳහන් වෙනවා. එතකොට ටීචර් අපේ කතෝලික අපේ විශ්වාසය තමයි අපොස්තුලරුන්ගෙන් පැවතෙන සුද්ධ සභාව විශ්වාස කරන කතෝලික සභාව විශ්වාස කරන අපි ඒක අපොස්තුලරුන්ට දුන්නේ ඩලය ක්‍රමක්‍රමයෙන් පැවතිලා පාප වහන්සේ තුලින් ආලේපිත පියතුමෙකුට මේ බලය ලැබෙනවා කියන්නේ. එතකොට පියතුමාට හැකියාව සහ අයිතිය ලැබෙනවා අපේ පව් සමා කරන්න. ෆාදර්ලා පව් සමා කරනවා. පාදල තමයි පව් සමාවේ අයිතිය දෙන්නේ. ඕක තමයි සමගි සන්දානයේ ප්‍රසාද විදානය. පව් කමා කිරීමේ බලය පියතුමාට තියෙනවා. අපිට සැබෑ මනස්ථාපනයක් තුළ පාපොච්චාරණයක් කළාම අපේ පව් වලට සමාව දෙනවා. ඒක තමයි කතෝලික අපේ විශ්වාසය. ඉතින් ඔය ඔන්න ඔය පාපොච්චාරණය තමයි ටීචර් එපා කියන්නේ. ඇයි එහෙම කරන්න හේතුව? ෆාදර්ලාට කියන්න ඕන. ෆාදර්ලා ළඟට. ඇයි ෆාදර්ලා ළඟට ගියහම මොකද වෙන්නේ? එයාලා පව් කරනවා. ෆාදර්ලා පව් කරනවා. ෆාදර්ලා පව් කරනවා අපි මොකද? ෆාදර්ලාට පව් කියන්නේ නේ. ඉෂෝ ගොඩක් අයට ඇති ඔය ප්‍රශ්නේ. එතකොට ටීචර් මම ෆාදර්ලා පව් කරන්නේ නැහැ කියනවට වඩා මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න මට කියන්න පුළුවන් නෑ ෆාදර්ලා පව් කරන්නේ කියන්නවට බෑනේ. ෆාදර්ලා පව් කරනවද නැද්ද කියනවට වඩා ටීචර්ට මම පුංචි කතාවක් කියන්න. ටීචර් මට උත්තර දෙන්න ඕන. හරිද? ෆාදර්ලා පව් කරනවද නැද්ද?
ටීචර් දවසක රැයක හරිද එක දවසක රැයක අසනීප වෙනවා. ටීචර් චූටි උණක් හැදෙනවා. උණක් හැදෙනවා හැම්බිරිස්සාවයි උණයි. ඌලෙඩකුත් නෙමෙයි. නමුත් ටීචර්ට අමාරුයි. ටීචර්ට අමාරු නිසා ටීචර්ට ඕන ඉවසන් ඉන්නවා බෑ රෑ වේග නිද්දි ටිකක් අමාරුව වැඩි. ටීචර්ට ඕන වෙනවා බෙහෙත් ගන්න යන්න. බෙහෙත් ගන්න ඕන. ඈත් වෙලාවේදී යන්න වාහනේකුත් නැහැ. කොයිවත් ඈතකට මේ ටීචර්ට බෙහෙත් ගන්න යන්න ඉන්න ළඟම දොස්තර ඉන්නේ ගෙවල් වලට චුට්ටක් එහායි. කයින් ගිහිල්ලා මේ දොස්තර ගාවට ටීචර් යන්න ඕන. හරිද? දැන් ටීචර් මේ දොස්තර ගාවට යන්න හදදී සුදුසුකම්වත් වෛද්‍යවරයා. හරිද? දොස්තර ගාවට යන්නදී ටීචර් දන්නවා මේ දොස්තරට පිළිකාවක් තියෙනවා. කැන්සර් එකක්. කැන්සර් එක අමාරුයි අපි දන්නවනේ කැන්සර් එකක් හැදිච්ච ගාම මිනිස්සුන්ට අමාරු වෙන්නේ නැහැ කියලා. හරිද? නමුත් දොස්තරගේ ඇඟේ කැන්සර් එකක් පිළිකාවක් තියෙනවා. දොස්තරට ඒත් හොඳට බෙහෙත් දෙන්න පුළුවන්. ඔයාගේ ලෙඩේට බෙහෙත් දෙන්න පුළුවන් සුදුසුකම්වත් පුද්ගලයා දොස්තර. ඔයා කියනවා අපෝ දොස්තරට කැන්සර් එකක් තියෙන නිසා ඔය මල්ටි තියෙන්නේ පුංචි උණ වගේ ලෙඩක් මං යන්නේ නැහැ දොස්තර ගාවට කියලා. කියන්නේ නැහැ නේද? ඔයා මොකද කරන්නේ? ඔයාට ඒ ළඟට තියෙන විකල්ප එක දොස්තරයි සුදුසුකම්වත් පුද්ගලයා දොස්තර ගාවට ගිහිල්ලා බෙහෙත් ගන්නවා. නේද? දොස්තර ඔයාට බෙහෙත් දෙනවා. ඒ වගේ තමයි ටීචර් පියතුමන්ලා. පියතුමා තමයි අපේ පව් වලට සමාව දෙන්න ජේසුස් පත් කරපු සුදුසුකම්වත් පුද්ගලයා. පියතුමාගේ පව් තියෙන්න පුළුවන්. හරිද? නමුත් ඒක අපේ පව් සමාව දීමට බාධාවක් නෙමෙයි. සමහර විට පිළිකාව උත්සන්න වුණාම දොස්තර බෙහෙත් දෙන එකෙන් අයින් වෙනවා වගේ පියතුමන්ලගේ පාපේ ලොකුවට ගියොත් එහෙම සභානායකයෝ අවශ්‍ය කටයුතු කරනවා. එතකන් පියතුමා සාමාන්‍ය පුද්ගලයෙක් වුණාට උන්වහන්සේට තමයි අයිතිය තියෙන්නේ අපේ පව් වලට සමාව දෙන්න. ඒක නිසා අපිට ගිහිල්ලා පියතුමාට අපි අර දොස්තරට ගිහිල්ලා මේ බෙහෙත් ගන්නවා වගේ දොස්තර කොච්චර පව් වුණත් පියතුමාට කොච්චර පව් තිබ්බත් ඒක අපිට අදාළ නැහැ. මොකද පියතුමා තමයි ආලේපිත සහ නියෝජිතයා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් පිළිගන්නේ හිටිනේ. පැහැදිලිද? පැහැදිලි. එතකොට පාදට පව් කියන්න දෙපාරක් හිතන්න. ඒක. තව මොන හරි ප්‍රශ්න තියෙනවද ටීචර් දැන් ඉතින්? මං හිතන්නේ නැතුව ඇති. මං හිතන්නේ නැතුව ඇති. නෑ යන්නද මේ ඒ වුණත් දැන් අපි ආයෙත් පව් කරනවානේ අපි අදින ආයෙ කරදේ වෙන්න පුළුවන්. ඒක නෙමෙයි කරන්නේ. ආයි පව් කරන නිසා පාපචාරණය කරන්න ඕනේ නැහැ කියලා. ඔව් ඉතින් හැමතිස්සෙම වෙනවනේ. ඒකත් එකාටකට ඔයා හරි ඉතින්. ආය පව් වෙලෙ හින්දා මේ පාපචාරණය කරන්න ඕනේ නැහැ කියන එකත් හරි. ඒකටත් මම කතාවක් කියන්න. හරිද? දැන් ටීචර් ඔයාට දැන් මං කියන්නේ උණ කියලා. අපි කියන්නේ ඔය හිතන්න ඔයාට උණ කියලා. දැන් උණ කියලා හිතද්දි ටීචර් ඔයාට හිතෙනවා. ආයෙත් උණ ගැනෙන්න පුළුවන් නේ. ආයෙත් උණ ගැනෙන්න පුළුවන් නම් මේ ඇයි ආයෙ බෙහෙත් ගන්න? හිතන්න පුළුවන් නේ. මට ආයෙත් උණ ගැනෙන්න හින්දා බෙහෙත් ගන්න ඕනෑ කියලා ඉන්නවද? නෑ. ඉන්නවද? ආයෙ උණ ගැනෙන්න ආයෙ උණ ගැනෙන්න පුළුවන් සමහර විට නැති වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ තියෙන උණට අපි මොකද කරන්න ඕන? බෙහෙත් අරගෙන ප්‍රතිකාර කරගන්න ඕන. ඒ වගේ ඉතින් ආයෙ සමහර විට පව් කරන්නත් පුළුවන්, පව් නොකරන්නත් පුළුවන්. නමුත් මේ වෙලාවේ තියෙන පාපයට අපි සමාව ගන්න ඕන. ආයෙ කරොත් ආයෙ උණ ගැනුණාම අපි හිතන්නේ නෑනේ ආයෙ උණ ගැනෙනවා බෙහෙත් ගන්නට ඉන්නවයි කියලා. ඒ වගේ ටීචර් මේ වෙලාවේ තියෙන පව් වලට මේ වෙලාවේ පව් ගොඩක් ඇහෙන්නට වඩා මේ වෙලාවේ. හරිද ටීචර්? හරි. එතකොට ආයෙ පව් කළාට කවන්නේ මේ වෙලාවේ තියෙන පව් වලට සමාව ගන්න ඕන අපි. පැහැදිලිද? හරි. ටීචර් මේ ටික දන්නව ඇති. දැන් යනවාද පාපොච්චාරණය කරන්න? යනවා යන්න දෙපේ. යන්න තමයි දැන් යන්න මහන්සිය අද හරි. ටීචර් යන්න පාපොච්චාරණය කරන්න. පාපොච්චාරණය කරනවා කියලා ටීචර් මේක පාපොච්චාරණය කරන්න කියන්නේ අපිට පව් කරන්න දෙන ලයිසන් එකක් නෙමෙයි. ඕන පාපයක් කරන්න කියලා දෙන අද පව් කරනවා හෙට ගිහිල්ලා මේ පාපොච්චාරණය කරනවා මම නිදොස් කියන තැන නෙමෙයි. අපේ සිත් කවුද දන්නේ? දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ දන්නවා. ඒක නිසා සැබෑ මනස්ථාපනයක් තුළ සැබෑ සිත් හැරීමක් තුළ කරන පාපොච්චාරණය තමයි සැබෑ පාපොච්චාරණය වෙන්නේ. ඒක නිසා ටීචර් ගොඩක් දෙනෙක් මේක සමහර විට බලන්න නැති වෙයි. නමුත් එක්කෙනෙක්
ඔයත් දැන් වෙනස් වෙන හින්දා මම සාර්ථකයි එක්කෙනෙක් හරි පාපච්චාරණේ සංගීතයේ සක්‍රමෙන්තුව ලබන්නේ නැත්නම් සම්විසන්දානේ සක්‍රමෙන්තුව ලබන්නේ යනවනේ. ඔයාලත් හිතනවා නම් මෙහෙම පියතුමා පව් කරන අය අපි පියතුමාට පව් කියන්නේ. නැත්නම් ආයෙ පව් සිද්ධ වෙනවනේ අය අපි පාපච්චාරණේ කරන්න කියලා මේ චූටි දෙබසින් නැත්නම් මේ පොඩි වීඩියෝ එකකින් යම් කිසි අදහසක් ඔයාලට ලැබෙන්න ඇති. ඒ මහඟු අපිට හම්බෙච්ච බෝනස් එකක් ඒක වරප්‍රසාදයක්. ඒක කතෝලික අපේ විශ්වාසයයි කතෝලික අපේ ඇදහිල්ලයි. ඒ ඇදහිල්ලට සාක්ෂි දරමු. මේ මහඟු දීමනාවේ වරප්‍රසාද ලබා ගමු. එතකොට යහපත් ලස්සන මංගල්‍යයක් අපිට උදා වෙයි. පැහැදිලි විදිහට. පැහැදිලි. එහෙනම් හැමෝටම ජේසුස් පිහිටයි සුබ දවසක්.